දැකලා තියෙනවද ඔයාලා මෙහෙම RC ප්ලේන් එකක්? ඔයාලට මම අරගෙන ආවේ මගේ අලුත් නිර්මාණය. මේ වීඩියෝට කලින් වීඩියෝ එක මම කතා කරා මේ එයාක්‍රාෆ්ට් එක පිළිබඳ පොඩි විස්තර ටිකක්. ඒ වීඩියෝ එක බලමු නැති කට්ටිය මේ වීඩියෝ එක බැලුවාන් පස්සේ ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. මම මේ හදපු RC ප්ලේන් එක සාමාන්‍ය ප්ලේන් එකක් නෙමෙයි. ඒතර මේ ප්ලේන් එක මම හදලා තියෙන්නේ UAV එකක් වගේ. ඒ කියන්නේ unmanned aerial vehicle එකක් විදියට තමයි මම මේක මූලිකව නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලට බැලුවොත් පේනවා ඇති මේකේ තියෙන සුවිශේෂී පෙනුම. මේ මුළු RC UAV එක මම නිර්මාණය කරලා තියෙන්නේ KT foam board කියන මැටීරියල් එකෙන්. මේ එයාක්‍රාෆ්ට් එකේ එලිවේටර් එකට සෙට් වෙන ටේල් බූම් එක මම අරගෙන තියෙන්නේ ඇන්ටනා බට වලින්. ඔයාලට විශ්වාස කරගන්න පුළුවන්ද? ඒක ගොඩක් බර අඩුයි සාමාන්‍ය අපිට ලයිට් වේට් වැඩක් කරගන්න පුළුවන්. ඔයාලා දන්නවද? ඇයි මම මේ වගේ RC UAV මොඩල් එකක් මම නිර්මාණය කළේ කියලා? මේ RC ෆීල්ඩ් එකේ ඉන්න ගොඩක් කඩ්ඩි එක එක මොඩල්ස් එහෙම හදනවා. එයාලා හදන්නේ කලින් කවුරු හරි හදපු ප්ලේන් එක ප්ලෑන් එකක් බලාගෙන ඒ විදිහට තමයි හදන්නේ. හැබැයි මට ඕන උනේ මගේම ඩිසයින් එකකට ගොඩක් වෙලා ප්ලයි කරගන්න පුළුවන් ප්ලේන් එකක් ලංකාවේ පොඩ්ඩක් හදලා බලන්න. ඒකට ගත්ත සාම්පල් ප්ලේන් එක තමයි ඔයාලට මේ දැන් මේ පේන්නේ. දැන් අපි කතා කරමු මම මේකට ගත්තේ ඉලෙක්ට්‍රොනික කොම්පොනන්ට්ස් ගැන. මං හදුව මේ UAV මොඩල් එකේ weight එක කිලෝ 3.5ක් වුණ නිසා මේ එයාක්‍රාෆ්ට් එක මට ෆ්ලයි කරන්න ලොකු ත්‍රස්ට් එකක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මම මේ UAV එකට 41.15 400 kV brushless motor එකක් සහ අඟල් 13 carbon fiber prop එකක් තමයි මම මේකට use කළේ. ඊට අමතරව මේක ampere 80 EAC එකක් සහ control surface movement එකට මම 9G metal servos 8ක් use කරලා තියෙනවා. විශේෂයෙන් මට කියන්න ඕන මේක බැටරිය ගැන. මම මුලින් හිතුවේ මේකට 4S ලිපෝ බැටරියක් දාලා තමයි මේක ෆ්ලයි කරන්න. මොකද 4S ලිපෝ බැටරිය 6S එකට වඩා සාමාන්‍යයෙන් බර අඩුයි. ඒ නිසා එයාක්‍රාෆ්ට් එකේ weight එක ගොඩක් අඩු වෙනවා. මම එයාක්‍රාෆ්ට් එකේ වැඩ ටික ඉවරලා 4S ලිපෝ බැටරිය මගේ ගන්න හදනකොට ඒකේ සෙල් සවුත් වෙලා ලිපෝ බැටරිය වැඩ කරන්නේ නැහැ. ආයේ මං ගාව තිබ්බේ 6S milliampere 8000 ලිපෝ බැටරිය එකක්. ඉතින් බැටරිය බර විතරක් වෙනවා ග්‍රෑම් 800ක්. ඒ නිසා එයාක්‍රාෆ්ට් එකේ weight එක මං හිතුවට වඩා ගොඩක් බර වැඩි වුණා. ඉතින් ඒ බර වැඩි වෙච්ච එක අතර මට ලොකු අභියෝගයක් වුණා. මොකද කිලෝ 3.5ක් කියන්නේ KT foam board එකට ලොකු බරක්. weight එක වැඩි වෙලා අපි මේ එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරද්දි ගොඩක් වෙලාට වෙන්නේ ෆ්ලයි වෙද්දි වින් එක මැදින් බින්දිලා කඩාගෙන වැටෙනවා එයාක්‍රාෆ්ට් එක. මට එන්නේ ඒ බය තමයි වැඩිපුරම තිබ්බේ. ඊට අමතරව තව මට බයක් තිබ්බා මොකද මේක ටේල් බූම් එකට මං ඇන්ටනා බට දෙකක් තමයි දාලා තිබ්බේ. ඉතින් බර වැඩි වෙච්ච එකට ඇන්ටනා බට දෙක මැදින් බින්දේද කියලා බයකුත් මට තිබ්බා. හැබැයි කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. එයාක්‍රාෆ්ට් එක ලස්සනට ගානට ෆ්ලයි කරා. දැන්ට මං හදුවේ මේ UAV එකේ කරේ ටෙස්ට් ෆ්ලයින් එක. ඊට පස්සේ මට මේකේ තියෙන ඔටෝ පයිලට් එක සෙට් කරගන්න තමයි තියෙන්නේ. මේකේ ඔටෝ පයිලට් එක මම ගන්න හිතාගෙන ඉන්නේ Pixoc කියන ෆ්ලයිට් කන්ට්‍රෝල් එක. Pixoc ෆ්ලයිට් කන්ට්‍රෝල් එක හයි කරාන් පස්සේ මට මේ එයාක්‍රාෆ්ට් එක ඔටෝ ටේක් ඔෆ් වෙලා මම මාක් කරන වේ පොයින්ට්ස් මාක් කරාන් පස්සේ එයාක්‍රාෆ්ට් එක එතෙන්ට ගිහිල්ලා ආයි ඔටෝමැටිකලි එයාක්‍රාෆ්ට් එක ලෑන්ඩ් කරගන්න විදිහට මට මේක සම්පූර්ණයෙන්ම හදාගන්න පුළුවන්. ලෝකයේ UAV වලින් මිලාදිකම UAV එක තමයි ඇමරිකාවේ නිෂ්පාදිත MQ-9 Reaper කියන UAV එක. මම ඊට වසර ගානකට කලින් මේ UAV එකේ ආකෘති UAV එකක් හැදුවා. හදලා එක ෆ්ලයි කරා. ඒ UAV එකත් හදන එක සහ ෆ්ලයි කරන එක ඔයාලට මගේ channel එකට ගියනම් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ UAV එක හැදුවාන් පස්සේ මම ඊට පස්සේ හැදුවේ ඊශ්‍රායලයේ නිෂ්පාදිත Searcher Mark 2 කියන UAV එක. ඒ UAV එකත් මම හදපු වීඩියෝ එක සහ ෆ්ලයි කරන වීඩියෝ එකත් මගේ channel එකට ගියනම් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම Reaper MQ-9 කියන UAV එකේ balsa wood එකෙන් හදපු UAV එකක් හැදුවා. ඒක මම හැදුවේ එන්ජින් එකක් තියලා ෆ්ලයි කරන්න. ඒ එයාක්‍රාෆ්ට් එක ෆ්ලයි කරන්න හරියන එන්ජින් එක මට ලැබුණ නැති හින්දා ඒ එයාක්‍රාෆ්ට් එක මම ෆ්ලයි කරන්න නැතුව භාවිතෙන් දැන්ට ඉවත් කරලා තියෙනවා. ඔන්න ඔය මම කියපු UAV 3 හදලා ලබාගත්තු අත්දැකීම් එක තමයි මගේම ඩිසයින් එකට මම මේ UAV එක නිර්මාණය කළේ. දැන් සමහර අය කියයි මේ જાතිය UAV තව දැකලා තියෙයි කියලා. හැබැයි ඒ UAV එකයි මගේ UAV එකයි ගත්තන් පස්සේ හැඩේ ඒ වගේ වෙන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන්නේ මගේ ඩිසයින් එකට මගේ මිමි වලට ගත්ත ඩිසයින් එකක් තමයි තියෙන්නේ. හරි මම මේ හදපු දැවන්ත නිර්මාණයේ ප්‍රශ්නයක් ගැටලුවක් තියෙන කමෙන්ට් එකක් දාන්න හැම එකටම උත්තර දෙනවා. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් අපි ඉස්සරහට හමු වෙමු.